සියලු දෙනාටම සුබ දහවලක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අංශභාග කටයුතු කරන තුළු කාර්ය මණ්ඩලයේද ඒ වගේම රෝගී වාසය කරන වැඩිහිටි රෝගීන්ද අද දානේ පිළිල කර පින්වත් පිරිසකින් දසමින් දවසයි. අද සුපුරුදු දහවලේ මේ නිවාසික ප්‍රතිකාර ලබා ගන්නා වූ අපු වෙනින් දාන වේල සකස් කරගෙන ඇවිල්ලා ඕනකමින් කැපවීමකින් වේසන් ධනයක් ලැබලා අපේ පිරිනම ලබලා බොරොත්තු වෙනවා වුන් ඒ ලැබෙනා වූ ආනිසංසයන් මියගිය මෑණියන් වෙනුවෙන් පංචවති විද්‍යාලයේ මෑණියන්ට ඉම්පිනිස තමයි වසර 4ක් පිළිගැනීමෙන් මේ අපිට ලබා දෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි පවුලේ වංශානුගත මේ පරිලෝකීය ඥාතීන් වේද සියලු දෙනා වෙනුවෙන් මේ දානීය දීමේ ආනිසංසය බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට පරිලෝක වාසයේ පිළිපෙත් අනුමෝදන් කරන්න. ඒ වගේම පත්මිනී මෑණියන්ට දීර්ඝායු ප්‍රතලද මේ අවස්ථාවේ ඉවත් කරනවා. එහෙනම් මීගේ වෙනුවෙන් ඒකාන්තයෙන් මේ දුන්නා වාන්සංශයේ පින 100ක් පතලා ඔහුගේ භවගාමී ජීවිතය සුදුසුමතු දේවයි කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ලෝක වාසයේ මේ දීමේ ආනිසංශය මේ දුන්නා වූ පින්වත් සියලු දෙනාටම 100ක් පත් කළා නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න, සතුට ජීවිතයක් ගත කරන්න මේ දෙන්නා වූ ආනිසංශය උපනිශ්‍රයක්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරන නීතියයි හින්දීලා ඊළඟට අපි දීර්ඝාසු අතමු ඒකයි. ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනාශතු මහදේවාත්මකායෝ සුඛී දීර්ඝායුකෝ භව නවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුඛී භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං මද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti